ඔයාගේ කාර් එක ඔයිල් චේන්ජ් එකකට සර්විස් සෙන්ටර් එකට අරන් ගියාම එතන ඉන්න මැකෑනික් මහත්තයා මේකට 0W20 දාන්න එපා. ලංකාවේ පාරවල් රත් වෙනවා. තද ට්‍රැෆික් එකේදී මේ ඔයිල් එක වතුර වගේ වෙලා එන්ජින් එක ඉක්මනට සවුත් වෙනවා. ඒ නිසා 10W30 හරි 20W50 හරි දාමු කියලා තියෙනවද? ගොඩක් වෙලාවට පිළිතුර ඔව්. නමුත් ඔයා දන්නවද මේ කියන කතාව නිසා ඔයාගේ මොඩර්න් එන්ජින් එකේ ලයිෆ් එක ටිකෙන් ටික අඩු කරගන්නවා කියලා. අද මෝටර්වර්ස් එකෙන් අපි කතා කරන්නේ 0W20 එන්ජින් ඔයිල් එක ගැන තියෙන විශාලතම මිත්‍යාවන්. ඒකේ ඇත්තම සයන්ස් එක සහ ලංකාවේ පාරවල් වලට ඔයාගේ එන්ජින් එක බේරගන්න මේ ඔයිල් එක හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියන සම්පූර්ණ විස්තරය. අපි මුලින්ම සරලව තේරුම් ගමු මොකක්ද මේ SAE viscosity grade එක කියන්නේ කියලා. SAE කියන්නේ Society of Automotive Engineers. 0W W අකුරෙන් අදහස් වෙන්නේ වින්ටර් කියන එක. 0 කියන්නේ එන්ජින් එක කෝල් ස්ටාර්ට් එකේ තියෙන වෙලාව. ඒ කියන්නේ රෑ නවත්තලා තියලා උදේට එන්ජින් එක ස්ටාර්ට් කරන මොහොතේ ඔයිල් එකේ තියෙන ගැලීමේ හැකියාව. 20 කියන්නේ එන්ජින් එක normal operating temperature එකට ඒ කියන්නේ සෙල්සියස් අංශක 90 සෙල්සියස් අංශක 100ට ආවට පස්සේ ඔයිල් එක හැසිරෙන විදිය. ගොඩක් අය හිතන්නේ 0W20 කියන්නේ හැම වෙලේම වතුර වගේ තියෙන ඔයිල් එකක් කියලා. නෑ. උදේට කෝල් ස්ටාර්ට් එකේදී ඒක පහසුවෙන් ගලාගෙන යනවා. හැබැයි එන්ජින් එක රත් වුණාම 20 ග්‍රේඩ් එකේ thickness එක පවත්වගෙන යනවා. දැන් ඔයා අහන්න පුළුවන් ඇයි පරණ 20W50 දැම්මම මදිද කියලා. පරණ එන්ජින් වල තියෙන පිස්ටන් බෙයාරින් අතර තිබ්බ හිඩස ගොඩක් වැඩි. ඒවට thick oil ඕනේ වුණා. හැබැයි 2010න් පස්සේ ආපු Japanese hybrid turbo සහ VVT එන්ජින් වල ගොඩනැගීම සම්පූර්ණයෙන්ම වෙනස්. ඒවයි හිඩස මයික්‍රෝන ගානක් තරම් කුඩායි. තවත් වැදගත් කාරණයක්. එන්ජින් එක ගෙවී යාම 75%ක්ම වෙන්නේ උදේ ස්ටාර්ට් කරන මුල් තප්පර 10 ඇතුළත. ඔයා 10W හරි 15W හරි ඔයිල් එකක් දැම්මොත් ඒ thick oil එක එන්ජින් එකේ උඩම කොටසට යන්න. ඒ කියන්නේ කෑම් ෂාෆ්ට් එකට වැල්ව්ස් වලට යන්න තප්පර 5-10ක් යනවා. ඒ තප්පර කීපෙදී මෙටල් ටු මෙටල් ෆ්‍රික්ෂන් එකක් හැදෙනවා. හැබැයි 0W20 දැම්මොත් තප්පරයේ මුළු එන්ජින් එක පුරාම ඔයිල් එක ගිහින් ප්‍රොටෙක්ෂන් එක හැදෙනවා. දැන් එමු අපේ අය කියන ලොකුම කතාවට. ලංකාවේ උෂ්ණත්වය වැඩි. 0W20 හරියන්නේ නැහැ. මෙන්න ඇත්ත. ලංකාවේ පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් සෙල්සියස් අංශක 36ක් වුණත් ඔයාගේ එන්ජින් එක ඇතුලේ ඔපරේටින් ටෙම්පරේචර් එක ජපානයේදී සෙල්සියස් අංශක 95යි ලංකාවේදී සෙල්සියස් අංශක 95යි. එන්ජින් එක ඇතුලේ කූලන්ට් එකේ උෂ්ණත්වය පාලනය කරනවා. එළියේ සෙල්සියස් අංශක 35ක රස්නයක් තිබුණට එන්ජින් එක ඇතුලේ තියෙන සෙල්සියස් අංශක 100 රස්නයට බලපාන්නේ ඉතාම අඩුයි. ජපාන් ඉංජිනේරුවෝ මේ එන්ජින් හදලා තියෙන්නේ 0W20 රෙකමන්ඩ් කරලා. ලෝකේ ඕනෑම රටක පාවිච්චි කරන්න පුළුවන් විදිහට ටෙස්ට් කරලා. මැකෑනික් කැමැත්තට ඔයිල් මාර්ක් කරලා එන්ජින් එකේ VVT oil control valves හිර කරගන්න එපා. 0W20 හරියට පාවිච්චි කළොත් ලැබෙන වාසි මොනවාද? පළවෙනි එක තමයි ඉන්ධන පිරිමැස්ම. thick oil එකක් කැරකෙන්න එන්ජින් එකට ලොකු බලයක් යොදවන්න වෙනවා. 0W20 වල drag එක අඩු නිසා fuel efficiency එක 102 ඉඳලා 105 දක්වා වැඩි වෙනවා. දෙවෙනි එක cool engine operation. thin oil ඉක්මනින් ගලාගෙන යන නිසා එන්ජින් එකේ රස්නේ පහසුවෙන් absorb කරගෙන රේඩියර් එකට අරන් යනවා. තුන්වෙනි වාසිය smooth engine noise. එන්ජින් එකේ tappet noise සහ coal star rough sound එක නැති වෙනවා. හරි එහෙනම් 0W20 ලංකාවේදී හරියටම පාවිච්චි කරන්නේ කොහොමද? Rule number 1. Check the manual. ඔයාගේ කාර් මැනුවල් එකේ 0W20 සඳහන් නම් විතරක් දාන්න. වාහනේ කිලෝමීටර ලක්ෂ 1.5 2ක් පැනලා ඔයිල් බර්න් වෙනවා නම් විතරක් 5W30 වගේ ග්‍රේඩ් එකකට shift වෙන්න. Rule number 2. Check standard. දාන ඔයිල් එක fully synthetic වෙන්නම ඕන. බෝතලේ පිටිපස්සේ API SP හෝ IL SAC GF6 ස්ටෑන්ඩඩ් එක තියෙනවද බලන්න. Rule number 3. Change interval. ලංකාවේ තද ට්‍රැෆික් එක සහ දූවිල්ල නිසා කිලෝමීටර් 3500ත් 5000ක් අතරදී එන්ජින් ඔයිල් සහ ජෙනුයින් ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න. කාගේවත් කතාවලට රැවටිලා ඔයාගේ මොඩර්න් කාර් එකේ එන්ජින් එක සවුත්තු කරගන්න එපා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඔයා පාවිච්චි කරන ඔයිල් ග්‍රේඩ් එක මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න Motorverse subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.